ඔන්න එහෙනම් අපේ තායිලන්ත ආවේ. ඔන්න ගොඩක් කාලයකට පස්සේ මම vlog එකක් දාන්න යන්නේ. ඉතින් මේ ඒරියා එක ගමන් ඕගොල්ලන්ට ගොඩක් ගන්න කට්ටිය ඉන්නවා නම් ගිහින් තියෙනවා නම් ඕගොල්ලෝ දැක ගමන් අඳුරගනි මේ තමයි ශ්‍රී ලංකා බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. ඉතින් මම අද vlog එක කරන්නේ ලංකාවේ ඉඳලා නෙමෙයි පිට රට ඉඳලා. ඒ කියන්නේ මම ලංකාවෙන් එහා ලෝකයක් දකින්න මං අලුත් ගමනක් ආරම්භ කරනවා. අපි දෙන්නට ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 7:00ට. ඒ නිසා අපි දෙන්න මේ එලා ඉන්නවා. මොකද අපිට ගොඩක් වෙලා ඉන්න ටයිම් එක තිබුණා. අපි ටිකක් දුර ඉඳන් එන්න ඕන නිසා අපි දෙන්න කලින් බස් එකේ ආවා එයාපෝට් එකට. දැන් වෙලාව පාන්දර 2:10. අපි කලින් ආපු නිසා අපේ ෆ්ලයිට් එක 7:00ට තියෙන උදේ 7:00ට. ඉතින් අපිට යන්න ටයිම් එක යනකම් ඉතින් අම්මයි මා ඉන්න. එයානම් බරටම වැඩ. අපි එයාපෝට් එකට ගෙදරින් ආපු වෙලාවත් එක්ක අපිට එයාපෝට් එකේ සෑහෙන වෙලාවක් ඉන්න සිද්ධ වුණා. මොකද අපිට එන ප්‍රශ්න තියෙන නිසාත් අපි වේලාසනම එයාපෝට් එකට ආපු නිසා අපේ ෆ්ලයිට් එක තියෙන වෙලාව අනුව අපිට සෑහෙන වෙලාවක් ඉන්න තිබුණා. ඉතින් අපිට චෙකින් වෙන්න ටයිම් එක පෙරුණාට පස්සේ අපි දෙන්න ඒ ටයිම් එකට චෙකින් වෙලා බෝඩින් පාස් එක අරගෙන අපිට බෝඩ් වෙන්න තියෙන අදාළ ගේට් එක තියෙන තැනට අපි දෙන්න ඇවිත් හිටියා. එතනත් අපි පැයකමාරක් විතර හිටියා. එතනට වෙලා ඉඳි ඉතින් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ ශ්‍රී ලංකාවේ ආඩම්බරෙන් කියන්න පුළුවන් කීප දෙනෙක් යනවා. ඉතින් මම ඕගොල්ලන්ටත් පෙන්වන්න ඕන නිසා ඒගොල්ලන්ගේ වීඩියෝ කෑල්ලක් ගත්තා. ඉතින් මේ ඇත්තටම ආඩම්බරෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මම ගත්තා. ඉතින් මේක ගැන කියන්න ඕනේ ෆස්ට් ටයිම් තමයි මගේ ජීවිතේ ෆ්ලයි කරන. ඉතින් මේ ලොකු තෑග්ග දුන්නේ මගේ චූටි අයියා. ඉතින් යා ස්පෙෂල් මතක් කරන්න ඕනේ. මොකද මගේ ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග අමතක නොවන තෑග්ග. ඉතින් අපි මේ කොහෙද යන්නේ කියලා මම ඉස්සරහට වීඩියෝස් වල කියන්න. ඕගොල්ලෝ මුලින්දම වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලෝ දැනට මන් දන්නේ නැහැ කොහෙද මේ යන්නේ කියලා. ඉතින් මගේ නම් ෆස්ට් ටයිම් ෆ්ලයි කරන. ඉතින් අපේ අම්මගේ නම් සෙකන්ඩ් ටුවර් එක. මොකද එයා ෆස්ට් එකට ඉන්දියන් ටුවර් එකක් ගියා. ඉතින් මම නම් පොඩ්ඩක් එක්සයිට් වෙලා හිටියේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් එයා නම් කිසිම ගාණක් නැතුව ඉන්නවා. ඉතින් මම නම් හරිම සතුටුයි. ඉතින් මට මේ මොහොතේ දැනුණු ෆීලිං එක නම් මට වචනෙන් කියන්න බෑ. මොකද සතුටක් වගේම දුකක් දැනුණා. ඒ කියන්නේ දශමයකට හරි ලංකාව දාලා යනවා කියන හැඟීමක් සහ මගේ ජීවිතයේ මට ලොකු තෑග්ගක් කවදාවත් අමතක වෙන්නේ නැති තෑග්ගක් මගේ ජීවිතේ ලබා දීලා තියෙනවා නේ කියන එක මට ඇත්තටම දැනුණා. ඉතින් අපි ෆ්ලයිට් එක නැගලා ඉවර වෙලා ඒගොල්ලෝ දෙන උපදෙස් මත සීට් බෙල්ට් එක දාගෙන ඉවරලා ඉතින් අපි දැන් ඔන්න ගමන යන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම කියා ගන්න බැරි අමුතුම ෆීලිං එකක් තමයි දැනුනේ. හරිම ෂෝක්. ඉතින් ඉස්සරහට මගේ වීඩියෝස් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ගමනට පැය 3:00මාරක් යනවා. ඉතින් ඕගොල්ලෝ දැනට මම දන්නේ නැති වීඩියෝ එක මුලින්ම බලුවා නම් දන්නේ නැති අපි යන්නේ තායිලන්ත. ඉතින් තායිලන්ත වලට අපේ යන ගමන පැය 3:00මාරක් මම කලින් කිව්වා. අපි ලංකාවෙන් පිටත්ුනේ උදේ 7:00ට. එතකොට අපි බැංකොක් වල ස්වර්ණ භූමි එයාපෝට් එකට තමයි අපි යන්නේ. එහෙන් තමයි අපි එක්සිට් වෙන්නේ. ඉතින් අපේ එහෙට යනකොට ඒ වෙලාවෙන් දවල් 12:25ක් කියලා තමයි අපේ ටිකට් එකේ දාලා තිබුණේ. දැන් ඕගොල්ලෝ බලන්න නැත්නම් අපි තෝරගත්ත එයාලයින් එක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි තෝරගත්තේ ශ්‍රී ලංකන් එයාලයින්. දැන් ශ්‍රී ලංකාවේ
තියෙන එකම එයාලයින් එක ශ්‍රී ලංකන් එයාලයින් තමයි අපි තෝරගත්තේ. ඉතින් අපිට ෆ්ලයිට් එක යනකොට කම්මැලිකම නැති වෙන්න අපිට පුළුවන් මූවී එකක්, සින්දු අහන්න, ගේම්ස් ප්ලේ කරන්න, ටීවී, ඒ වගේම අපි කොහෙද ඉන්නේ කියන තැන මැප් එකෙන් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම මූවී එකක් බලන්න කියලා සිලෙක්ට් කරගත්තා. ඉතින් එයාලගේ ස්ක්‍රීන් එකේ ශ්‍රී ලංකන් එයාලයින්ලගේ ඩීටේල්ස් ටිකක් ප්ලේ වෙනවා, වීඩියෝ ක්ලිප්ස් ටිකක් ප්ලේ වෙනවා. ඒ වගේම එයාලගේ හිස්ටරි එක අපිට බලා ගන්නත් පුළුවන්. අපි නොදන්න එයාලගේ හැම ඩීටේල් එකක්ම අපිට සර්ච් කරලා බලා ගන්නත් පුළුවන්. කලින් ෆ්ලයි කරපු කට්ටිය සහ නොදන්න අය දන්නවට අපේ ෆ්ලයිට් එකේදී මීල් එකක් ඒගොල්ලෝ ඇරේන්ජ් කරලා දෙනවා. ඉතින් අපිට මේක තමයි හම්බුනේ. යෝගට් එකක්, ෆෘට්ස් වගේක්, චීස් ඔම්ලට් එකක්, ස්වීට් පොටේටෝස්, සොසේජස් වගේ ටිකක් තමයි අපිට හම්බුනේ. ඊට අමතරව අපිට ඔරෙන්ජ් ජූස් එකක් හම්බුණා. කොපි, එතකොට වෝටර්, ඇපල් ජූස්, ඒ වගේ ඒවත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි තායිලන්ඩ් ස්වර්ණභූමි එයාපෝට් එකට ලෑන්ඩ් කරාට පස්සේ අපි එයාපෝට් එකේ එක්සිට් වෙන්න තමයි මේ යන්නේ. ඉතින් කියන්න ඕනේ අපි චූටි අයියා ඉන්නේ නිව්සීලන්ත වල. එයාත් අපිත් එක්ක මේ ජර්නි එකට එකතු වුණා. මොකද එයා තමයි මේකේ මේන් ස්පොන්සර්. ඉතින් අපි එක්සිට් වෙන එක අපේ ලැගේජ් ගන්න යනකොට එයා යාගේ ෆ්ලයිට් එකේ කලින් අපිට කලින් ඇවිල්ලා තිබ්බා. එතන අපි එක්සිට් වෙන්න කලින් ඩීටේල්ස් වගේක් ෆිල් කරන්න තිබුණා. ඉතින් ඒවත් අපේ චූටි අයියා කරලා ඉවර වෙලා එක්සිට් වෙන්න ගියා. ඉතින් එයාපෝට් එකේ අපි ලැගේජස් අරගෙන චූටි අයියා මෙතනින් සිම් එකක් ගන්නවා. මොකද අපිට එළියට ගිහපුවම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට එයාපෝට් එකෙන් වගේම එළියෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අයියා නම් වෙනම ටැක්සි ඇප් එකක් දාගෙන අවිලා තිබ්බේ. ඒ වගේම ඔයාලට එයාපෝට් එකේ එළියනොත් මේ වගේ තැන් වලිනුත් ටැක්සි එකක් ඇරේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට ගොඩාක් ලේසි ඇප් එකක් දාගෙන ආවොත්. ඒ වගේම තමයි ඕගොල්ලොන්ට සල්ලි මාරු කරගන්න එයාපෝට් එකේ මාරු කරේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. එළිය ඕන තරම් ඒවා මාරු කරන්න තැන් තියෙනවා.